සත්ත්ව මත්ස්‍ය වගාව, භෝගෝගාව තමාගේ විනෝදාංශය විදිහට කරන එක්කෙනෙක් එක්ක කතා කරන්න යන්නේ. ඒ සඳහා අපි කින්ස්ලි මහත්තයා ඉස්සරහම පිළිගන්නවා. ආයුබෝවන්. හරි. කින්ස්ලි මහත්තයා මේ වෙනකොට ඔයාලට බලන්න පුළුවන් අපි වීඩියෝ එකේ සම්පූර්ණ කොටස් ටික කතා කරනවා. විසුරු මසුන් අභිජන්‍ය, විසුරු මසුන් කුඩා පැටවුන් ලොක් කර අලෙවි කිරීම, ඊට පස්සේ කුකුල් පාලනය, භෝගෝගාව පිළිබඳව අපි කතා කරනවා. ඉතින් අපි කොටස් විදිහට ගත්තොත් එහෙම දැන් ඇත්තටම අපි ගොඩක් වීඩියෝ වල කතා කරන කුකුල් පාලන ක්‍රම කිහිපයක්. අපි ඒකෙදි කතා කරනවා නිදලි ක්‍රමය, අඩසියුම් ක්‍රමය, අධිසූක්ෂම ක්‍රමය වගේ දේවල්. ඒ එකින් එකට අපි වීඩියෝ සකස් කරලා තියෙනවා. හැබැයි මම මෙතන දැක්ක අලුත් දෙයක්. මේකෙදි කුකුල් පාලනයේදී අපි වටේට බ්ලූ නෙට් එකකින් ආවරණය කළා. ඉහලින් දැලකින් ආවරණය කරලා තියෙනවා. අපි ඉස්සරම කුකුල් පාලනය පිළිබඳව කොටසක් කතා කරලෙමු. එහෙනම් මට ඉස්සරම කිස්ලි මහත්තයා කියන්නකෝ ඇයි ඔබ ඒ විදිහට ආවරණය කරලා තියෙන්නේ? සත්තුන්ගේ ආරක්ෂා කරගන්න එක තමයි ගොඩක්ම පළවෙනි කාරණා. පළවෙනි කාරණේ. ඒතකොට මේ කොටස තුල සාමාන්‍යයෙන් කොච්චර ඉඩ ප්‍රමාණයක් තියෙනවද? මේකේ අක්කර භාගයක ඉඩම ඇතුලේ තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. ඔක්කොම කරලා ගේ හදලා තියෙන්නේ. එතකොට මාළු හදලා තියෙන්නේ. ඊට පස්සේ වගාවක් කරන්නේ කුකුල් හෙටිනේ. ඒතකොට කුකුල් කොටස වයි කොච්චරක් වයි තියෙනවද? 10කුත් නැහැ. 10කුත් නැහැ නේ. ඒතකොට කුකුල් කොටස සම්පූර්ණයෙන් කණු වලින් ආවරණය කරලා බ්ලූ නෙට් එක ගහලා උඩින් ගහලා තියෙනවා දැලක් නේ. ඔව්. ඒතකොට ඒක ටිකේ කුකුල් කීයක් විතර ඉන්නවද? කිකිලිය විතරයි ඉන්නේ නේද වෙනකොට? ඔව්. කිකිලිය 200ක් වයි ඉන්නවා. සාමාන්‍ය දෛනික බිත්තර නිෂ්පාදනය කීයක්ද ගන්න පුළුවන්? තාමනම් බිත්තර දාන්න මුල මේ ඉන්නේ දැන් මාස 6යි. ඔව්. තා මාසේ කාමාරක් විතර යනවා බිත්තර දාන්න. බිත්තර දාන්නේ. ඒතකොට මේක ඇත්තට විනෝදාංශයට කරපු දෙයක් ටිකක් ව්‍යාපාරයක් විදිහට කියලා තියෙන්නේ. හරි. ඒතකොට ඒකෙදී ඔයාලා දැන් සාමාන්‍ය අපි අර ගෙයක් ඇතුළෙම හදාගෙන නැත්තම් අධිසූක්ෂම නැත්තම් සූක්ෂම කතා වගේම මේකෙත් එච්චරම ගැටලුවක් නැහැ නේද? විලෝපිකයන්ගේ හානිය අඩුයි. ඔව්. ඒතකොට සාමාන්‍ය විදිහට ඔබතුමා දෙන ආහාර වර්ග මොනවද? ආහාර කුකුල් කෑම දෙනවා. ඔව්. ඉතුරු එළවලු දෙනවා. එළවලු කියන්නේ එළවලු කඩේ ගස් කරනවා වගේ නේද ඔයත්? ආ. ඒතකොට තව පොළ වර්ග ගාලා දෙනවා වගා කරලා. ඒ ටික තමයි යන්නේ නේ. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමා දැන් මේකෙදි කුකුල් පාලනයේදී මම දැක්කා දැන් ඔබතුමා කරන්න යන්නේ සාමාන්‍ය විදිහට නිදලිකමේට සතුන් නැති කරනවා. ඒට අමතරව නිදලිකමේ අපි කියන්නේ අඩසියුම් ක්‍රමය. එතකොට ඒ විදිහට සතුන් නැති කරලා බිත්තර අරගෙන බිත්තර අලුවේ කිරීමක් සහ බිත්තරන්ගෙන් පැටව අලුවේ කිරීමක් නේ. ඒතකොට ඉන්කියුබේටරයක් භාවිතා කරනවා. ඉන්කියුබේටරයක් භාවිතා කරනවා. එතකොට මේ ඉන්කියුබේටර එහෙම නැත්නම් බිත්තරක් වනේ ඔයාම හදපු එකක්ද කොහොමද ගත් එකක්ද? ඒක හදාගත්ත එකක් නේ. හරි. එතකොට ඉන්කියුබේටරෙන් ලබාගත් පැටව තමයි මේ ඉන්නේ නේ. එතකොට මේ කුඩා පැටවුන්. ඔයා ඉස්සරම මේ සාමාන්‍ය පැටව බිත්තර කීයක් විතර තියන්න පුළුවන්ද ඉන්කියුබේටරේ? බිත්තර 40ක් විතර වගේ තියෙනවා. තියෙනවා නේ. එතකොට මෙතන පැටව 40ම ආවද බිත්තර 40? පැටව බිත්තර 40ක් තිබ්බාම පැටව සාමාන්‍ය 35ක් 32ක් වාගේ නෝනේ. එතකොට ඒකේ සාමාන්‍ය දින 21කට මෙනවාද සංසේචන වෙච්ච බිත්තරද ගන්නේ මොන වගේ ගැටලුවක් වගේ එහෙම තියෙනවද? මොකුත් ගැටලුවක් නැහැ. දින 18ක් වගේ යනකොට සාමාන්‍ය පැටව එනවා 18 20 21ක් යනකොට පැටව එවිල වෙනවා. හරි. එතකොට මේ ඉන්න දින කීයේ පැටවුද? ඕක දැන් ඉන්නවා මාස 6 පැටව ඉන්නවා. ඔව්. 4 ඉන්නවා. ඔව්. 3 ඉන්නවා. ඔව්. දෙකමාරේ එහෙම ඒ වගේ පැටව ඉන්නවනේ. කොටස් වශයෙන් ඉන්නවා. ඔව්. එතකොට මේ බිත්තර සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම කුඩා පැටව අලවියක් ඒක සතු ප්‍රමාණය අනුව අලෙවි කරන්න පුළුවන්. දැන් අපිට සාමාන්‍ය විදිහට පැටියේ කලෙවුන්නේ නැහැ කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ලොකු නම් පස්සේ වැඩි මිලකට විකුණ ගන්න පුළුවන් නේ. ඒ වගේ වාසියක් තමයි ඒ තුලින් තියෙන්නේ. එතකොට මේක සාමාන්‍ය විදිහට සකස් කරන නිවාසයක් නේ. මේකේදී විශේෂත්වයක් තියෙනවද? ඒක ගන්නවා මේකට ගැලපෙන්න හදපු විදිහක් තියෙනවද? උස නම් අඩු කරලා තියෙනවා. ඔව් උස නම් ටිකක් අඩු කරා. ඔව්. උස ටිකක් අඩු කරලා කාඩු ටිකක් ගහලා වටේට දැල් ටික ගහලා. ඔව්. දිච්චි මොකුත් නෑ දැල් වලින්ම තමයි තියෙන්නේ. තියෙන්නේ. වදින්නේ සාමාන්‍ය තියෙන්නේ. හරි. හරිද? සත්තු නිතරම ඉන්නේ රැට විතරයි කූඩේ ඇතුලේ වෙලාවෙම එළියේ. ඒ දිනේ තමයි ඇවිදලා ඉන්නේ. ඒතොර ඒක අර බිත්තර වල කහමදේ පහය බිත්තර සහ මස් වල ගුණාත්මක රෝග ගොඩක් බලපානවා නේ. ඔව්. නිදලේ හැදෙනවා තමයි විදේ තියෙන්නේ. හරි. මම දැක්ක දෙයක් තමයි මේ දැන් ඇත්තටම මඩ පොකුණක් හදන්න තියා ජලයේ රඳා පවතීද කියලාවත් හිතන්න බැරි ප්‍රදේශයක තමයි මේ පොකුණක් හදලා තියෙන්නේ. එතකොට නිරන්තරයෙන් වතුර ගහනවද මේකට? වතුර ඒ කියන්නේ මානිය දවල් 10 12 වෙනකොට පැයකමාරක් දෙයක් වතුර ගහනවා. ලිඳකින්ද ගහන්නේ? ඔව් සාමාන්‍යයෙන් ලිඳකින් වතුර ගහලා පොකුණක් නඩත්තු කරනවා කියවම ඇත්තටම පුදුමාකාරයි නේ. ඉතින් ඒක ඒ කියන්නේ ඉන්න ප්‍රදේශේ කරගන්න ඕන හින්දා කරානේ. එහෙමද? ඒතර පොකුණ සාමාන්‍යයෙන් හැදුවේ කොහොමද? සාමාන්‍ය ඩෝසරෙන් හරලා හැදුවේ මොන හරි ජලයේ රඳාපවතින වැඩ කරාද? නෑ ඩෝසරකින් හරලා. ඔව්. පොඩ්ඩක් අඩිය මැෂින් එකෙන් පොඩ්ඩක් තද කරලා. ඔව්. හදලා තමයි ගත්තා. දැන් ඒතර වතුර රැඳෙනවද ගැටලුවක් නැද්ද? සල වතුර ටිකක් පල්ලෙට. ඔව්.
පල්ලෙහාට බැස්සා. ඔව්. ඊට පස්සේ අර රොන් මඩ මිදිලා මාළු දාම්මට පස්සේ කෑම ගාලා මේ වුණාට පස්සේ දැන් හරි ගියා. ප්‍රමාණය ගොඩක් අඩු වෙලා. එතකොට දැන් වසර පුරාම දාන්න පුළුවන්ද ගැටලුවක් නැද්ද? ඔව් වතුර පුරාම දාන්න පුළුවන්. දානවා උදේ 10 ඉඳන් 12 විතර නැකලා වතුර දානවා මෝටර එකේ. මෝටරෙන් ගහනවා පොඩ්ඩක්. වතුර ටිකක්. ඒ දෙයක් වගේ ගහනවනේ. ඒක අඟලේ මෝටර එකක්ද එතකොට? ඔව් ඇයි. වෙයි කාලෙට නෑ. ඔය දාන කාලෙට තමයි උඩ පොඩ වතුර රත් වෙන හින්දා මේ ඇත්තට මේ හැරි වතුර අඩුයිනේ පොළොවේනේ. සාමාන්‍ය මඩ පුකුණක් කරන්නේ කුඹුරු ආශ්‍රිතව වැව්වක් ආශ්‍රිතවනේ. මේ ගොඩ ඊටමක තමයි කරලා තියෙන්නේ. එතකොට ඒකෙදි මේ දාලා තියෙන මේ වෙනකොට දාලා තියෙන්නේ මොකද මසුන්? මසුන් දාලා ඉන්න මේ වෙනකොට ටෙට්‍රා වටව දාලා ඉන්නවා. ඔව්. කැලිකෝ ගෝල් පීස් කැලිකෝ වටව දාලා. දාන. එතකොට සාමාන්‍යයෙන් ඔය වර්ගඩි කීයක විතර ප්‍රමාණයක් පොකුණක්ද? වර්ගඩි 60 වගේ 60 කොටසක් නේ. සාමාන්‍ය ඒ ප්‍රමාණයට කොච්චර දාන ටෙට්‍රා කොච්චරක් දාලා තිනවද? ටෙට්‍රා ජෝඩු 4000ක් විතර දාලා තියෙනවා. ඒ ඇද්ද ඊට ප්‍රමාණයත් එක්ක? ඇති. 8ක් ගාලා හැදිලා ගලන. එතකොට මේ සාමාන්‍ය මොකද්ද මේ ගෝල් පීස් කොච්චරක් දාලා තිනවද? ඔය කැලිකෝ ජෝඩු 2000ක් දාලා. 2000ක් දාලා තිනවා. ඒ කියන්නේ ওই ඩේ හැදෙනවද ගැටලුවක් නැද්ද? ඒ කියන්නේ ආහාර දීලා නට්ටක් ගන්න. කෑම තමා පාලනය කරන්න. කෑම දවසකට 4 වේලක් විතර ගන්නවා. ඒ කියන්නේ අර කෑම දෙන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒතර ඒකෙදි අර එකම මේ පොකුණ කොටස් දෙකකට බෙදලා දෙක දාලා තියෙන්නේ නැත්නම් එහෙම දැන් කලවම් වෙලා ඉන්නේ. දැන් කලවම් කරලා තියෙන්නේ. ඔව්. පොඩි කාලේ කොටස් දෙකකට බෙදලා තමයි දැම්මනේ. ඒතර සාමාන්‍යයෙන් අපි සිමෙන්ති ටැංකියකට වඩා ඇත්තටම සාර්ථකයි මඩ පොකුණෙන් සාර්ථක වෙන්නේ. ඒතකොට දැන් ඒකෙදි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය විදිහට මේ අලව කිරීමක්ද කරන්නේ ඒක. ටෙට්‍රයි ගෝල් පිස්සුනේ. ඒතර ඇත්තටම වීඩියෝ බලන එක්කෙනෙකුට කතා කරලා අපිට අවශ්‍ය නම් මසුන් විලදී ගන්නත් පුළුවන් ඒත් එක්කම. හරි එහෙනම් අපි ඊට පස්සේ බලමු ටැංකිය වලට. ඒතර ටැංකිය හැදුවේ වාර මේ පොකුණින මසුන් අල්ලලා සීසන් කරන්නද එහෙම නැත්නම් බ්‍රීඩින් වලටද කරන්නේ? සීසන් කරන්නයි බ්‍රීඩින් එකටයි බලාපොරොත්තු වෙනවා හදලා තියෙන්නේ. ඒතර ඒකෙදි ටැංකිය අර සාමාන්‍ය අපි සිමිති ලෑල්ලනේ හැදුවේ. හදන්නේ. ඉතින් මේක සාමාන්‍ය වියදමත් වැඩි නේද? බැම් හදලා කපරාදු කරන්න. ඒකේ අරමුණක් තියෙනවද? ඒකේ අරමුණක් නැති අර විජහට හදා ගන්න ඕන නිසා මේ හැදුවා. ගල් වලින් හැදුවා. නැත්නම් අර ලෑල්ලෙන් හදන එක වියදම අඩුයි නේද? වියදම අඩුයි මම හිතා පොකුණ ආහාරමෙත් අඩුයි නේ. මේකට වියදමත් වැඩි නේ. ඒ විදිහට තමයි. ඒතර මේක පොකුණේ මොන මසුන් දෙන්නේ? ටැංකිය වල. ඔව් ටැංකිය වල. ටැංකිය වල ඉන්නවා මේ දැන් ඉන්නවා මෙවුන් ඉන්නවා දරුම් මොලි ටිකක් ඉන්නවා. ඔව්. ඒ මව සත්තු වලට හදාගෙන දැන් පොඩි කාලේ ඉඳලා වෙන් කරගෙන ඉන්නවා. ඔව්. තව ඉන්නවා මේ ෂෝට් ටේල් ටිකක් ඉන්නවා. ඔව්. එතකොට සාරි ගප්පි ටිකක් ඉන්නවා. ඔව්. ගප්පි කහ පාට එක. ඒවා තොග වශයෙන් අලෙවි කිරීමක් කරන්නේ එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට සිල්ලර අලෙවි කිරීමත් කරනවද? සාමාන්‍ය හැම තොග වශයෙන්ම දෙනවා. එහෙම තොග වශයෙන් දෙන එක ලේසි නේ. හරි. ඒතර ඒට අමතරව මේ ඉඩමේ පොඩි කොටසක ඇත්තටම පොල් වගා කරලා ඊට පස්සේ කැවෙන්ඩික්ස් කෙසෙල් දාලා තියෙනවා. ඒතර සාමාන්‍ය විදිහට පොල් ඔබගේ පරිභෝජනයට දාලා තියෙන්නේ. ගෙදර පරිභෝජන නේ. ඒට අමතරව ගත්තොත් එහෙම කෙසෙල් කැවෙන්ඩික්ස් අඩි කීයේ පරතරයක් දාලා තියෙන්නේ? අඩි 8න් 8ට තනි පැලයක් හදලා. තනි පැලයක් හදලා තියෙන්නේ. ඒකත් ලිඳෙන් තමයි ලිඳෙන් තමයි සාමාන්‍ය විදිහට අර ජල මෙයාකෙම කරන්නේ. හරි. ඒතර ඒකේ වලට පේන්නේ නැති ඇත්තටම සත්ව පාලනය ඒ වගේම මසුන් ඊට පස්සේ අපි ගත්තාන් පස්සේ බෝග වගාව දවසේ සතුටෙන් ගත කරන්න පුළුවන් විදිහට ශේෂ්ඨ සකස් කරන් තියෙනවා. ඉතින් අපි කින්ස්ලි මහත්තයත් එක්ක කතා කරා ආවන් පස්සේ ආසිත වුණා වෙනස් දෙයක් දැක්කා. ඇත්තටම හැමදාම අපි කරේ අලුත් දේවල් එකතු කරන එක. ඉතින් එතුමාගේත් වීඩියෝ එකක් විදිහට අපි කතා කරන්නේ අලුතෙන් වාර ගොඩක් දේවල් ගන්න පුළුවන්. මොන හරි ගැටලුවක් තියෙනවනේ එතුමාගෙන් තහන්න පුළුවන්. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක සඳහන් කරලා තියන්නම්. අපි එහෙනම් එතුමාට ප්‍රාර්ථනා කරමු එතුමාගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා.